ඉතින් ආයිබෝන් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද හොඳ peer ගෙඩිය. ඒ කියන්නේ ඇපල් peer ගෙඩියකින් කොහොමද බීජයක් හරියට ගන්න කියලා හොඳ පැහිච්ච peer ගෙඩියකින් හොඳ ගහකින් ගන්න ඕනේ. peer පැලයක් හදා ගන්න ඕන හොඳට හොඳ පරණ හොඳ ගහකින් කියන්නේ ගෙඩිය හොඳ වෙන්න ඕනේ. බීජයක් ගන්න ඕනේ. ඉතින් අපේ අම්මා ඔයගොල්ලන්ට කියලා දෙයි හරියටම බීජයක් ගන්න එක පිළිබඳව. ඉතින් යාළුවා හැත්තිලා ඉන්නවා මේ කියලා දෙන්න. කොහොමද හොඳ බීජයක් ගන්න එක පිළිබඳව කියලා දෙයි. ඉතින් අපි බලාගමු කොහොමද මේකේ අපි ඇටේ අරගෙන හරියටම peer ගෙඩියෙන් ඇටයක් අරගෙන කොහොමද අපි ලේසියෙන්ම පැලයක් හදාගන්න විදිහ ගැන. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම බලලා ඉවර ලයික් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා මේ වීඩියෝ එක. මේ peer ගෙඩිය හොඳට ඉදුණු peer ගෙඩියක්. මේක මේ ඇට ටික ගන්න මේ වාගේ. මේකේ ගෙඩිය පැලුවා. පල්ලා ඉවලා මේ ඇට ටික මදත් එක්කම මද කියන්නේ උඩ මද පොත්තේ මද ගන්න නැතුව යට මදේ අරගෙන මේ විදිහට මේ ඇට ටික එනවා. මේ එන්නේ ඇට ටික. මේ ඇට ටික ආපුවාම මේකේ ඇට ටික දානවා වතුර එක්කට. ඕන් දාන්නවම දැම්මා. මේක සම්පූර්ණයෙන්ම මදේ ගන්න ඇට ටික පමණයි ගන්නෙ මැද. ඔන්න මදේ ගන්නවා. දැන් මෙහෙම හොඳට අතින් පොඩි කරනවා. ඔන්න ඔය ගානට. හරිද? දැන් මේ පෙරණ එකට මම දානවා ඇට ටික. Pwede pwede ko. ඉතින් මේ විදිහට මේ ඇට අපි වෙන් කරගන්න යන්නේ. මොකද ඇට ටික වෙන් කරගන්න ඕන අපිට තවන් දාන්න නම්. ඉතින් වෙන් කරගන්න ටිකක් අමාරුයි. මොකද මේකේ ගෙඩියේ ටිකක් අර සෙවල ගතිය වගේ වැඩි වෙන හින්දා අපි දෙපාරක් තුන් පාරක් හොදලා තමයි මේ විදිහට ඇට ටික වෙන් කරගන්න ඕනේ. මේකට තමයි මේ පෙරහනක් පාවිච්චි කරලා ඇට ටික පොඩි කරපුවාම ඇට මේ විදිහට ඉතුරු වෙලා අනිත් ඒවා ටික වතුරට හිදිලා යනවා. දැන් මේ ඇට ටික බේරන්න හදන්නේ.
මේ ඇට ටික මම දැන් ගත්තා. මේක දැන් වාදනයක තැම්පත් කරන්න හදන්නේ මේ ඇට. මේ හොඳ පැලයක් ගන්න, හොඳ වීදියක් ගන්න. මේ ඇට ටික මම දැන් දානවා මේ වාදනයේට. මේක කොහොමද හදාගත්තේ කියලා අම්ම කියන්නකෝ යාළුවන්ට. කොහොමද කොම්පෝස්ට් මේ කොම්පෝස්ට් පොහොරයි පසුයි. දාලා එකට කලවම් කරලා අනා ගන්න ඕන. අනාගෙන මේක හොඳට මට්ටම් කරගෙන ඒක උඩට දාන්න ඕන පෙරට ටික. දාලා උඩින් වැලි දාන්න ඕන. වැලි අඟල් කාලක් විතර වගේ වැහෙන්න වැලි දාන්න ඕන ඇටේ වැහෙන්න. ඊට පස්සේ තමයි පැලයක් ගන්න පුළුවන් මේ පැලේ හරියටම මාස එකමාරකින් වලේ තිබ්බ හැකි. වල පැකට් වලට ගන්න පුළුවන් නේ. පැකට් වලට ගන්න. ඔව්. හරි පැකට් වලට ගන්න මේ ප්‍රමාණය යනවා. මොකද මේ පෙර පැලවෙන්න චුට්ටක් කල් යනවා. මොකද මේ පෙර පැලි ටිකක් අර හැදෙන්න ඇට මේවා වෙලා මේ චුට්ටක් හදන්න පරක් වෙනවා. මේවත් එක්කන් දාපුවම පොඩ්ඩක් පැලවෙනවා හොඳයි. ඒ විදිහට ඔය තැන් තැන් වල දාන්න මේක වෙන් කරගත්තේ. මොකද පෙර පැලේ ගත්තාම පෙර ගෙඩිය ගත්තාම එකට තියෙන්නේ. ඒක වෙන් කරගන්න අමාරු ඇට ළඟ තියෙන ඉඳලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කොහොමද මෙහෙම හැදිච්චාම අපි පැලයක් අරගෙන මේ කවර වලට බෑග් වලට ගන්න විදිය කියලා දෙන්න. ඉතින් ඔන්න ওই විදිහට දාගන්න. වැලි එකතු කරනවා නේද එතකොට? මේ ගන්න තමයි වැලි දාන්නේ. ඉතින් සීතලේ හොඳට තියෙන්න තමයි මේ වැලි දාන්නේ. તો සීතලේ තිබ්බා කියන්නේ පෙර පැල වලට කිසි ප්‍රශ්නයක් නැහැ. වතුර වැඩි වුණාට මේ තවන් දාද්දි සාමාන්‍ය විදිහට දාගන්න වතුර. මේ මලක් කියන මල් වාදියක් ඕන. මෙහෙම තමයි වතුර දාන්නේ. එච්චර දෙකමනේ ඉතින් අනිවාර්යෙන් වතුර දාද්දි මල් බාල්දියකින් දාන්න ඕන. මොකද මේකේ පැල එන්න ගත්තාම හානි වෙන හින්දා තමයි අනිවාර්යෙන්ම මල් පෝච්චියකින් වතුර දාන්න ඕන. බොක බින්දු වැටෙන්න ඕන. ඉතින් ওই විදිහට සාමාන්‍ය ওই විතර යට වගේ දාලා තියෙන්නේ. මේ විදිහට තුනී කරන්න. ඊළඟ වීඩියෝ එකේ මම අනිවාර්යෙන්ම අරන් එනවා කොහොමද මේක පැල වෙච්චාම අපි පැල කියන්නේ පැල තියෙන විදිහ ගැන මම වීඩියෝ එකක් අරන් එන්න. ඊට පස්සේ පැකට් වලට ගන්න හැටි අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන්. ඉතින් පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඔන්න ওই විදිහට තමයි මේ විදිහට තමයි පෙර ගෙඩියකින් හරියටම හරි පැලයක් ගන්න කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම පෙන්නනවා මම කොහොමද තවාණක් දාලා තවාණි හොඳට හැදිලා තිබ්බාම මම වීඩියෝ එකක් අරන් එන්නම් අනිවාර්යෙන්ම. එතකොට පැකට් එකට ගන්න විදිය, පැකට් දාලා තියෙන විදිය ගැන වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් පේජ් එක ෆලෝ කරලා තියාගන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.